මේ වටිනා කියන පණිවිඩයයි ඔබට නිකුත් කරන්න සූදානම්. ඒ නිසා වර්ණ සඳ කෙළුගෙන මගේ YouTube channel එක බෙල් බටන් එක ක්ලික් කරලා subscribe කරලා තියාගන්න. ආදරණීය යාළුවෝ, ඔබටයි මේ ඉල්ලීම. අස්සසුම සහ වැඩිහිටි දීමනාව සහ ආබාධිත දීමනාව අද වෙනතුරු කාටවත් නැහැ. මේ මාසේ 2026යි ජනවාරි 27 වෙනිදා වෙලත් තාම වෙනතුරු අපිරිනව වැඩිලා නැහැ. ඉතින් ඒ නිසායි මා මේ වීඩියෝ එක අරන් එන්නේ. මා වැටුණු තත්ත්වය හැටියට මා මේ වීඩියෝ එක අරන් එන්න හිතුවේ නෑ. ඒත් මට ගහෙන් යන මිනිහට ගොනා යන්න වගේ දෙයක් සිදු වුණා. ඒ නිසායි මා මේ වීඩියෝ එක ඔබ වෙතට අරන් එන්න සූදානම්. මේ දවස්වල අස්සසුම දීමනාව ආබාධිත දීමනාව මට හමුුනේ නෑ. රජයෙන් මං අහනවා මොකද මේ පරක්කු කියලා. ඉතින් ජනාධිපතිතුමනි, විපක්ෂ නායකතුමනි, අනිත් සියලුම මැති ඇමතිවරුන්ගෙන් මම අහන්නේ රජයනුත් විපක්ෂනුත් දෙපැත්තටම සම්බරව අහන්නේ. මොකද එක පැත්තකට මට ඇඟිල්ල දික් කරන්න බෑ. මං අහිංසක අසරණ දුප්පත් තරුණෙක්. ඒ නිසායි මා මේ වීඩියෝ එක ඔබතුමාලගෙන් ඉල්ලා සිටින්නේ. අස්සසුම දීමනාව රුපියල් 5000කුත් ආබාධ දීමනාව රුපියල් 10000කුත් ලැබෙන එක ඒක මේ මාසයේ පරක්කුනේ කුමක්ද කියලා මා දැන් සොයමින් යන ගමන් ඉන්නේ. ඒ නිසා ඔබතුමාලගෙන් මා මේ ගැන වැඩිදුරට විමසා අරන වෙලාවේ මෝටරේ කඩා වැටුණා. ඒ වෙලාවේ හදාගන්න අපහසු වුණා. ඒ වගේම නැගණිය වැටුණා. ඒ වෙලාවේ අපහසු තත්ත්වයටපත් වුණා. අනිත් පිට ඒ අස්සසුමයි ආබාධ දීමනාවයි හිර වෙලා හිටපු වෙලාවේ එකපාරට ඩෝන් ගාලා ඇවිල්ලා විදුලි බිලත් කපලා ගියා. බොහොම අමාරුවෙන් දුක්පරව ඉන්න වෙලාවේ ළඟපහත මාම කෙනෙක් ඉදිරිපත් වෙලා කොහොම හරි ඉතින් ඒ ලයිට් ටික අරන් දුන්නා. ඒත් අද වෙනතුරු අපහසු තත්ත්වයයි, ආර්ථිකය අමාරුයි, ගෙදර වියදම් වැඩි. ඒ නිසා ජනාධිපතිතුමාට සහ ගරු විපක්ෂයට මා ඉල්ලා සිටින්නේ මගේ වහලේ දිහා බලන්න. වහලේ දි รา පත් වෙලා තියෙන්නේ සම්පූර්ණම. ඒ වගේම ටොයිලට් වල පුපුරන්න ආසන්නයි. ඉතින් ඒ වගේ හානි තත්ත්වයක අපි රැඳී සිටින්නේ. ඉතින් ජනාධිපතිතුමනි, ඒ වගේම අග්‍රාමාත්‍යතුමනි, විපක්ෂ නායකතුමනි, ගරු මැති ඇමතිවරුනි, පාදේශීය ලේකම්තුමනි, සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් සහ උපාධි සභාවතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ දිහා අවධානයෙන් යොමු කර මාගේ තත්ත්වය බලා ඔබගේ සුදුසු උපකාරය ලබා දෙන්නටත්, ඒ වගේම මට අස්සසුම දීමනාව 15000 දක්වාත් ආබාධ දීමනාව තවත් පොයි මුදලක් කරන් දීලා රුපියල් 35000ක් විතර වගේ මාසෙකට හමු වුණොත් මට ජීවත් වෙන්න හොඳටම ඇති. ඒ 35000ක් මාසයක් ගානේ ලැබුණොත් මට හොඳටම ජීවත් වෙන්න ඇති, කාටවත් අතපාන්න නැතුව. ඉතින් ඒකයි. මොකද අහල පාල මිනිස්සුන්ට කියලා කරදර කරන්න හැමදාම බෑ අපිට. අසරණ වුණත් ඒගොල්ලෝ උදව් කරන්න කැමති. ඒ වුණත් උදව් කරන්න අමාරුයි මේ මිනිස්සුන්ට. මොකද මිනිස්සු හිතන්නේ සල්ලි තියෙනකොට අර මිනිස්සයාට සල්ලි තියනවා කියලා. ඒත් අපි දන්නේ දේ තමයි මහා දුක්කරේ කතාව ඇතුලේ තියෙන මහා දෙයක්. ඒ තමයි ඔහු බොලොග්ගල් ව්‍යාපාරිකයෙක් වෙන්න කියනකො. ඒ ව්‍යාපාරිකයා බොලොග්ගල් 5000ක් විතර දෙනවා, 10000ක් විතර දෙනවා කවුරුයි කොන්ත්‍රාත් එකක් ගත්තාම. ඒ කොන්ත්‍රාත් එකේ මහත්තයා කියනවා මාසේ අන්තිම සල්ලි දෙන්න කියලා. එතකොට ඒ විටේද ඒ මහත්තයාට එතකොට අමාරු තත්ත්වයට වැටෙනවා. තව ණය වෙන්න ඉඩ වෙනවා. වාහන කැඩෙනවා, ලෙඩ වෙනවා, තව මල ගෙවල් එනවා, ආධාර ඉල්ලගෙන එනවා. ඉතින් ඒ තත්ත්වය බැලුවාම අපි හිතන්න හොඳ නෑ මේ මිනිස්සයාට සල්ලි දෙනවා කියලා. ඒකයි අද රටේ තත්ත්වය. පෙලක් මිනිස්සු හිතන්නේ අර මිනිස්සයා දැක්කම ආයෙ මිනිස්සයා ඇඳගෙන යන විදිය දැක්කම සල්ලි දෙනවා කියලා හිතන්නේ. ඒ වුණාට ඇතුලෙන් බැලුවාම මහා ලොකු මේ පෙරලියක් තමයි මේ රටේ මේ දවස්වල ගෙනියන්නේ. ඒකයි මට කියන්න දෙන මේ වීඩියෝ එක හරහා. ඉතින් ආදරණීය ජනාධිපතිතුමනි, අග්‍රාමාත්‍යතුමනි, විපක්ෂ නායකතුමනි, සියලුම මැති ඇමතිවරුනි, මට වෙන මොකුත් එපා. වහලේ හදලා දීලා මට මාසෙකට 35000ක් උඩරිම අස්සසුමවත් ආබාධ දිනවා කිසිම මේ දීමනාවක් නෙමෙයි. නිකන් එකපාරම ඒ කියන්නේ දුෂ්‍ය ආබාධිත කෙනෙක්, කිසිම රැකියාවක් කරගන්න බැරි කෙනෙක්, සොයන් රැකියාවක් කරගන්න බැරි කෙනෙක් නිසා ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් මාසෙකට 35000ක් විතර වගේ හදලා දෙන්න පුළුවන් නම් ඔබතුමාට ගොඩාක් පින් මෙන්න වැඳලා ඉල්ලුවා. අවසරයි. ආයිබෝවන්. ඔබ සෙමට ස්තුතියි.